අමාරුයි මේ වෙලාවේ කතා කරන්න. අමාරුයි පේන්නේ නැද්ද මම මේ වෙලාවේ කතා කරන්න පුළුවන්ද කියහමකෝ මේ ෂූට් කරලා ඉරගිනිමත් දහනම් වෙලා තියෙනවා. ඔව් අනේ හොඳේ මේ මිනිහෙක් නැති වෙලා තියෙන්නේ. සහයෝගය උතුරුලා තියෙන සහයෝගය දීලා දැන් ඇති වෙලා තියෙන්නේ. මේ ඉන්නේ අපේ ඉරගිනිමත් දානේ ඩිරෙක්ටර්. මොකක්ද අයියේ මේ අවසාන ජවනිකාව ගැන කියන්න පුළුවන්. ඉරගිනිමත් අපේ ඉන්නේ අද ෂූට් කරලා ඉරගිනිමත් දහනම් වෙලා තියෙන්නේ දැන්. ඉතින් දැන් මත් දහන ඉවර වෙලා සඳ මුදුනට මෝදු වෙන මොහොත දැන් මුණ දෙන්නේ. කොහොම වුණත් එක දෙයක් ඇති වෙලා නෑ අවසන් වෙනකොට පොඩි තියෙනවා ඉතින් හැඟීමක් දුකක් සතුටක් එක පැත්තකින් දුකක් බොහොම සහයෝගයෙන් වැඩ කරපු පිරිසකගෙන් හිතෙනවා ඒ වගේම බලපු ප්‍රේක්ෂකයන්ගෙන් අපේ කාර්යභාරය අවසන් වෙනවා ඒත් ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ වගේම තවත් හොඳ උසස් රසවින්දනයක් සහිතව තවත් නිර්මාණයකින් ආයේ මේ විදිහට හම්බෙන්න බලාපොරොත්තු වෙනවා අපි කට්ටිය මේකට දායක වෙච්ච සියලුම දෙනාත් එක්කගෙන තවත් හොඳ නිර්මාණයකින් දායක වෙන්න අපි උත්සාහ කරමු. ඔව් අනේ හොඳේ මේ මිනිහෙක් නැති වෙලා තියෙන්නේ. කට්ටිය hina වෙන්න එපා. කිසිකෙනෙක් කට්ටිය ටිකක් වගේ බලන් ඉන්න. මොකද කරන්නේ? මොකද මේ ෂොට් ආයි ගන්න බෑ හොඳේ පුතේ. හැමෝම අවදානෙකට දාන්න. බුද්ධි මචං මේ බූන්දි එකේ ක්ලෝස් එකක් ගන්න පුළුවන් විදිහට අපිට සෙට් කරගන්නේ. බූන්දියක නේද? ඔව්. හරි හරි. ජවනිකාව දුකයි ඉතින් මෙච්චර කාලයක් ඉරගිනිමත් දානත් එක්ක සම්බන්ධ වෙලා අපි සතුටුනාලු කට්ටක් ආව ඇත්තටම ඉරගිනිමත් දාන ෂූට් කරා මම හිතන්නේ ගොඩාක් අමාරුවේ වැටුනේ අපි දිගමල්ලි තමයි අපි ඊළඟ නිර්මාණයකින් හම්බුනේ එහෙම කළා තමයි මෙහෙම හරවන්නේ මේ පැත්තට මේ පැත්තට හරව එන මං අත මෙහෙම තියන්නේ ඔව් මෙහෙම හරවන්න මල්ලේ මේ පැත්තට හරව මම ඔඩොක්කොට ගන්නවා මගේ පුතේ කියලා ඔඩොක්කොට නම් මෙතන තමයි මගේ ප්ලේ කියන්නේ ඉඳලා ඉවිල්ලා හරවලා ගන්නවද මෙහෙම ඔව් ඔන්න එහෙම හරවලා ගන්නවා ඊට පස්සේ එහෙම හරියට පස්සේ තමයි අර කොල්ලෝ ෂාන්වයි ready sound speed action පුංචි දුකක් තියෙනවා මොකද අපි අවුරුදු 2කට විතර කලින් මේ නාට්‍ය රූපගත කිරීම ආරම්භ කරේ. ඉතින් ඇත්තටම පවුලක් වගේ අපි මේකට වැඩ කරා. ඒ කියන්නේ මේ නිර්මාණය සාර්ථක කරගන්න පුළුවන් වුණා කියලා අපි විශ්වාස කරනවා ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාරත් එක්ක. ප්‍රේක්ෂකයන් ඒක වැළඳගත්තා ඒ විදිහටම අපි ඒ නිර්මාණයට ආදරය කරපින්ද වෙන්නේ නැත්තේ. හැම අවසානයකම ආරම්භයක් තියෙනවා. හැම ආරම්භයකම අවසානයක් තියෙනවා. ඉතින් මේ විදිහට හොඳ නිර්මාණ වලින් ඔබ හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. Stand by. Running. action මගේ රත්න පුතේ අත්තිගන්න පුතේ මටාන අත්තිගන්න පුතේ මගේ පුතේ මගේ මේ ඉන්නේ ධනංජය සිරිවර්ධන අපේ බණ්ඩාර. අමාරුයි මේ වෙලාවේ කතා කරන්න. අමාරුයි පේන්නේ නැද්ද මම මේ වෙලාවේ කතා කරන්න පුළුවන්ද කියහමකෝ මේ අපිට සෑහෙන සහයෝගයක් දුන්නා. එදා වගේම අදත්. ඉතින් අපිට ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ? උතුරුලා තියෙන සහයෝගය දීලා දැන් ඇති වෙලා තියෙන සහයෝගය පේනවනේ. මේ කතාවල ඉරගිනිමත් දාන අවසන් කරන්න යදන්නේ. චරිතය සහ නාට්‍ය අවසන් වෙනවා කියනකොට දුකක් දැනෙනවා.
ප්‍රේක්ෂකයෝ බොහොම මෑත කාලීනව වැළඳගත්ත හොඳම නාට්‍යයක් හැටියට මට මේ නාට්‍ය හඳුන්වන්න පුළුවන් සහ බණ්ඩාරගේ චරිතය. මේක ඇත්තටම මට කියනවා වගේ මේක තනි පුද්ගලයෙක්ගේ වැඩක් නෙවෙයි. මේක මේ සියලු දෙනාම මේක තේ හදන මල්ලේ ඉඳලා ලලිත් දක්වා අධ්‍යක්ෂකවරයා දක්වා සියලු දෙනාගේම එකතුවෙන් හැදිච්ච නිර්මාණයක්. ඒක තමයි මේකේ තියෙන වටිනාකම. මේකේ වැඩේ කරන්න ගියාම සීන් එකක් කරන්න ගියාම මේකේ ඩිරෙක්ටර් කවුද කියලා සාමාන්‍යයෙන් මේ බලන් ඉන්න කෙනෙක්ට හොයාගන්න බැරි වෙන තරමට ඩිරෙක්ටර්ස්ලා ඉන්නවා. හැමෝම ඇවිල්ලා මේ අදහස් දෙනවා. රංගන ශිල්පීන්, ශිල්පිනියන්, කාර්මික ශිල්පීන්, අපේ මේ බුද්ධික මේ කියන්නේ අපිට අපේ වෘත්තියට එහා ගිහිල්ලා අපි වැඩේත් එක්ක නිකන් ලව් වෙලා නිකන් එහෙම අරගන්න තත්ත්වයකට ඇවිල්ලා හැබැයි අවසානයේදී මේක ටෙලිවිෂන් එකේ යනකොට ඒ සියලු දෙනාම මාර ආතල් එකක් ගන්නවා මේක බලලා. මම හිතන්නේ මේ නාට්‍ය අපි ඉස්සර වේදිකා නාට්‍යෙනේ මෙහෙම කරේ. හැමෝම එකතු වෙලා දේ හදාගෙන කාලා බීලා රණ්ඩු වෙලා ආදරේ කරලා එහෙම ඔක්කොම කරලා යනවානේ. නමුත් මම හිතන්නේ ටෙලිවිෂන් එකටත් ඒක දැන් ඇවිල්ලා තියෙනවා. දැන් විතර නෙවෙයි අතරම හොඳ නාට්‍යයක හොඳම නාට්‍යයක් ගත්තොත් එහෙම මේක තමයි මේ නාට්‍ය පිටිපස්සේ තියෙන කතාව. හැමෝම එකා වගේ මහන්සියලා ආදරෙන් මේ වැඩේට දායක වෙලා තියෙනවා. මම හිතනවා මේක මේ මිනිස්සුන්ට කාලයකට අමතක වෙන්නේ නැති බොහොම මේ ලස්සන නාට්‍යයක් අපි අවසන් කරා කියලා. මම හිතන්නේ මේ වීඩියෝ එක ඔයගොල්ලෝ දකිනකොට මේක ටෙලිකාස්ට් වෙලත් ඉවරයි. ඒ නිසා ස්තුතියි අපිව නැරඹුවාට, අපිත් එක්ක හිටියට, අපිට කමෙන්ට් කරාට, අපිව ඔසවා තැබුවාට, මේ දේවල් වර්ණනා කරාට මේ අය හම්බෙමු හොඳ වැඩකදී. දුකයි මේ පාලම අපි පටන් ගත්තු පාලම මේ පාලමෙන්ම හැමදේම අවසන් වෙනවා. ඊවත් වගේ පාලමක් කියන්නේ ගොඩබිම් දෙකක් යා කරන තැනක්. මේ පාලම කඩා දැමුවෙන් පස්සේ ඒ ගොඩබිම් දෙක නැවත වෙන වශයෙන් ඉන්නවා. ඉතින් අපි ආ වෙන්නෙමු. හැබැයි අපි හොඳ නිර්මාණයකදී නැවත හම් වෙමු. ස්තුතියි නරඹුවාට. Thank you.